ඔන්න ඉතින් අපි ෆස්ට් ෆ්ලෝර් එකට ආවා. ඔයාලට ලස්සන වාහන ටිකක් පෙන්නන්න. ඉතින් ඉතින් ඔන්න අපි අද තවත් අලුත් විශේෂ වීඩියෝයක් තමයි අරන් ඉන්නේ. අපි අද ඇවිල්ලා ඉන්නේ සෝනලට. ඉතින් මේ වීඩියෝ එක කොරියාවේ ඉන්න අයට වගේම කොරියාවට එන්න හිතන් ඉන්න අයටත් වැදගත් වීඩියෝ එකක් නේද? වැදගත් වීඩියෝ එකක්. ඉතින් අපි ඔයාලට ආරාධනා කරනවා වීඩියෝ එකේ දිගටම එකතු වෙලා ඉන්න කියලා. අපි යමු නේද දැන්? ඔව් අපි තැනට යමු. අපි තැනට ගිහලා කියන්නම් මෙතන මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකේ එකතු වෙලා ඉන්න. ගොඩක් මෙහෙ ඉන්න අයට තමයි වැඩිපුර වැදගත් වෙන්නේ. වීසා දැන් ඔය අපි E7 එහෙම මාරු කරන අයට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් ඒ නිසා දිගටම ආයෙ මතක් කරනවා දිගටම එකතු වෙලා ඉන්න කියලා. ඒ වගේම අපේ channel එක තාම subscribe කරලා නැති කවුරු ඉන්නවා අනිවාර්යෙන් subscribe පාරක් දාන්න. ඒ වගේම like කරලා comment එකකුත් දාන්න යටින් මොන වගේ වීඩියෝද අපි ඔයාලට වෙනුවෙන් කරන්න ඕනේ කියලා. එහෙනම් අපි යමු නේද මේ පැත්තට? හරි. එහෙනම් ඉතින් දැන් යමු. एक्सीडेंट रिपोर्ट के බලුවම දොරවල් දෙක හදමු. 블랙박스 거기서도 볼 수 있는 거 아니에요? 핸드폰으로? 보세요 그러면. අපි දැන් තැනට ඇවිල්ලා ඉන්නේ. මේ අපි අද ආවේ අර මීට කලින් අපි වීඩියෝයක් දැම්මා වාහනයක රිවිව් එකක්. ඉතින් ඒ වීඩියෝ එකේ අපි කතා කරපු සමිතයත් එක තමයි අපි ආවේ සෝනලට. ඉතින් අර මොනවාද කා එකක් ගන්නව නම් ලංකාවේ කෙනෙක් කොරියාවේ ඉන්න කෙනෙක්. ඉතින් අපි සමිතයට කියලා වැඩේ කරගන්න පුළුවන්. අපි එයාගේ සේල් එක තියෙන තැනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි එයාගේ ඔෆිස් එකට ගිහිල්ලා කලින් මේ අපි තව කියන්නේ ලංකාවේ තව අයිය කෙනෙක් ඇවිල්ලා හිටියා. එයාට වාහනයක් ගන්න වෙලාවේ තමයි අපිත් ආ වීඩියෝ කරගන්න. ඉතින් එයාගේ අපි ඔෆිස් එකට ගිහිල්ලා වාහනයක් බැලුවා. මේ බල්ලා වාහන දෙකක්ද තුනක්ද සිලෙක්ට් කරගත්තා නේද? එයා කැමති වාහන දෙකක් තුනක් සිලෙක්ට් කරගෙන ඉතින් එතනම යාඩ් එකක් තියෙනවා. ඒ වුණාට එයා සිලෙක්ට් කරපු වාහනේ තියෙන්නේ එතන නෙවෙයි. අපි ඒ නිසා වෙන සේල් එකේ වෙන වාහනයකින් මේ යාඩ් එකට ඇවිල්ලා ඉන්නේ. ඔව් ඇවිල්ලා ඉන්නේ අපි. මෙතනත් වාහන ගොඩක් තියෙනවා. මෙතනත් වාහන ගොඩක් තියෙනවා. අපි පෙන්නන්න ඉස්සරහට. දැන් සමිත අයියයි ඒ අර ආපු අයියයි දෙන්න අර පැත්තට ගියා වාහනේ බලන්න. එයා තෝරපු වාහනේ. ඉතින් අපිත් ඒ පැත්තට ගිහලා බලමු මොකක්ද එයා ගන්න වාහනේ කියලා. ඔයාලට මතක ඇති මේ ඉන්නේ සමිත අයියා කලින් වීඩියෝ එකේ හිටියේ. මේක තමයි එයා සිලෙක්ට් කරපු වාහනේ. සමිත මොකද්ද මේ වාහනේ? මේක පොර්තේ GDA එක. කොච්චර දුරද දන්නේ නැහැ. මේක කිලෝමීටර් 54ද නේද? කිලෝමීටර් 54ද දුරලා තියෙන්නේ. 54 දුරනේ. වාහනේ හොඳට තියෙනවා. 2012ක්. 2012 නේද? මේ මෙයාට දැන් වාහනේ ගන්න වෙලා තියෙන්නේ. අපි වැඩි විස්තර ඉස්සර කතා කරමු. වාහනේ බලමු. තාම අපි එන්ජින් පැත්ත බලලා ගමන් ඉන්නේ. අරින්න බැදී කැප් එකද?
කැප් එක පට්ට තදයි. ඔක්කොම චෙක් කරලා තමයි දෙන්නේ වාහනේ. තාම අපි ගන්නවද කියලා තීරණය කළා නැහැ. බලන්න පුළුවන් වාහනේ ඇවිල්ලා ඔන්ලාග. අපි අර ඔෆිස් එකේදී සිලෙක්ට් කරගන්න වාහනේ. දැන් මේ වාහනේ තව එක වාහන සිලෙක්ට් කරගත්තා. මේක බල්ලි වෙලා අපිට ඊළඟට ඒක බලන්න පුළුවන්. මේ ආඩ් එකේ නෙන්ගක්සු ඔන්ගත්ද? කොන්? නෙන්ගක්ස්. පදානේ. අපි උඩ කතන මොකක්ද දෙන්නේ කියලා බලමු ඉස්සෙල්ලා. 그쵸. 랭각스 뭐 보충해야겠죠 뭐 그러면. තාත්තේ අවුලක් නැද්ද වාහනේ? අත්තේ සාදයි. අවුලක් නෑ මේ. 어차피 오늘 평일이니까요 형님. මේ පැත්ත බලන්න බැරිකුට කරන්න තියෙන එකම දේ හරිද පේන්නේ නැහනේ. ඔව්. එතකොට කැම් එකම කරගෙන කෙලිම වෙන වීඩියෝ එකක් දා ගන්න ඕන. වීඩියෝ එකෙන් තමයි බලන්න වෙන්නේ. නැත්තම් බලන්න බෑනේ මේ පැත්ත. මේ පැත්තේ තමයි ගොඩක්ම තෙල් ගහලා තියෙන පැත්ත පිටිපස්සට. තෙල්. මේ චෙක් කරන විදිහ කප් බෙල්ට් එක එහෙම අවුලක් නැහැ. බෙල්ට් එහෙම මේ අවුලක් නැහැ. අපි සිලෙක්ට් කරත වාහනේ විස්තර ටික මේ කොලේ print එක කරන් තමයි ආවේ මෙතන. ඔක්කොම විස්තර තියෙන වාහනේ දැන් මේ බලනවා. මේක නෙමෙයි නේද? අනිත් එක නේ. කලින් බලපන්. ඒක. අපි මෙයා සිලෙක්ට් කරපු වාහන දෙකේ මේ print ඒ කියන්නේ ඒක විස්තර තියෙන print එක අරගෙන ආයේ කොළ දෙකක්. ඒ වාහනේ තමයි දැන් බලන්නේ මේ. බොනට් එක මාරු කරලා තිබුත් මේ ස්ටිකර් එක ගහන්න බෑනේ. ගහන්න බෑනේ. ඒතර බොනට් එක මාරු කරලා නැහැ මේක මේ ආපුම බොනට් එක තියෙන්නේ. හුඩ් එක. තව දැන් ආයි මාරු කරන් පස්සේ ඇන වලින් කියන්න පුළුවන් බොනට් එක මාරු කරලාද නැද්ද කියලා. මේකේ මොනවද මාරු කරලා තියෙන කොටස්? මේකේ මාරු කරලා නැහැ මේ පැත්තක් හදලා දෙන මේ පැත්ත හදලා දොරවල් දෙක හදලා තියෙනවා. දොරවල් දෙකේ හදලා කියන්නේ පොඩි පේන්ට් එකක් ගහලා දෙන කොතනක හරි වැදිච්චක්. මේ වෙනසක් මොකද පේන්නේ නැහැ නේද? නෑ. නෑ අවුලක් නෑ ෆුල් ඔප්ෂන් නෑ. බලන්න පිටිපස්සේ කොහොමද කියලා. ඉඩ දිනනකට නේද? ආනේ පිටිපස්ස කවරේ තියෙනවා. 가격이 엄청 තබුණනේ. මේ වාහනේ ඇතුළේ තියෙන මේ විදියට නෙවිගේෂන් එකේ ඔක්කොම තියෙනවා. ෆුල් ඔප්ෂන් වාහනයක්. 네, 진행하시면 될때 연락 같은 거 주세요. 네네. ලයිට් උත්තර නැද්ද? අපි වාහනේ ස්ටාර්ට් කරා දැන්. සද්දේමත් අවුලක් නැහැ. ෆුල් දාන්දුරුනේ. බලමු අපි සමිතෙන් අහලා බලමු මොනවද විස්තර කියලා. වැඩයි. වැඩද? සද්ද ගැන මොකද සමිතයි කියන්නේ? සද්ද නම් අවුලක් නැහැ. අවුලක් නැහැ. ඇතුලේ පොඩි ටිකක් තියෙන හැම වෙච්ච. කොහෙද? කොහෙද? ආයෙද? ආයෙම හදලා දෙන්න. ඒවා වැඩේ ඕකේ වුණොත් ඒවා මේව කරලා දෙනවා බය වෙන්න එපා. මොහා අඩුපාඩුවක් තිබ්බ හදලා දෙන්න සමිතයි? ඔව්. තියෙන මේ වෙලාවේ පෙන්නන්නේ මොනවද මේ
엔진 소리는 나쁘지 않아요. 네. 엔진 소리 좋아요. මේ වෙලාවේ මොනවද පෙන්වන්නේ ඕන දෙයක් කරලා දෙනවා. එයා දැන් කරලා දෙනවද නැත්නම් එහෙම? ඔව් ඔව්. අර යන්න කලින් කරලා දෙනවා. ඒ කියන්නේ ඔන්න දැන් මෙතනින් වාහනයක් ගන්න සමිතයක මාර්ගික වාහනයක් ගන්න කෙනෙක්ට අනිවාර්යයෙන්ම දැන් මොකක් හරි අඩුපාඩුවක් තිබ්බොත් ඕනම දෙයක් මේ වෙලාවෙම කළා තමයි වාහනේ ගන්න බාර දෙන්නේ කියලා සමිතය කියන්නේ. අපි තව විස්තර තාටිකින් අහමු දැන් මේ වාහනේ බලලි ඕකේ සන්රූෆ් එක නේ කූප් එකේ සන්රූෆ් එක නම් එනවා. විස්තර ගොඩක් තියෙනවා මේ වාහනේ ඒ කියන්නේ සේල් එකට එන තැන ඉඳලා ඊට පස්සේ පසු සේවාව හැමදේම ඔයාලට මේ තා පොඩ්ඩකින් අපි සමිතයෙන් අහලා දැනගමු. ලයිට් එකපත් වෙනවද කියලා නෑ. වාහනේට අත්‍යවශ්‍ය උපංගයක් තමයි මේ තියෙන්නේ බ්ලැක් බොක්ස් එක කැමරා එක. ඉතින් මේකත් තියෙන වාහනේ. මෙයා කියන්නේ මොනවද මෙමරි කාඩ් එක ඉස්සරහ දා ගන්න ඕනේ කියලා. එකක් තියෙන වාහනේ සද්දෙත් හොඳයි. අපි තා වාහනයක් තියෙනවා අපි ඒකත් තා චුට්ටික බලන්න යමු මේ කැමරා ටයිම් නිසා චුට්ටක් මේ කට්ටිය නෑ මේ වෙලාවේ. ඒ නිසා අපි අර වාහනේ බලලා අනිත් වාහනේ බලන්න තව තැනකට ආවා. අපි එතන එක වාහනේ බැලුවේ. ඊළඟ වාහනේ බලන්න ආවේ. ඒකත් අර මොඩල් එකම තමයි. බලමු අපි එකක් කොහමද කියලා. එතන නෙවෙයි දන්නේ. කසුර අරගෙන ආවද? ඕදියෝ. අපි ඉතින් දැන් මේ යාඩ් එකෙත් තියෙන වාහන බලමු. මේ තමයි අපි සිලෙක්ට් කරගත්ත දෙවනි වාහනේ. මේ තමයි සේල් එකේ ඔෆිස් එකේ තියෙන මේ සේල් ඔෆිස් එකේ තියෙන සේල් එක. අපි කලින් ගිහිල්ලා ආවේ වෙන තැනක. අපි බලලා ආපු වාහන දෙක මෙයාට සෙට් වෙන්නේ නැහැ කියලා අපි තව අවන්තයක් බලන්න යන්නේ. මේ සේල් එකේ තියෙන වාහන තියෙනවා ඉතින් සේල් එකක් මේක වාහන පොළ වගේ නේද? අපි ගන්න වාහන මේ මොහොනේ අවුලක් තිබ්බොත් එහෙම හදලා දෙන්න මෙතනින්. කොහොමද මේ වාහනේ? ලස්සන නේද? ස්ටේන් එක. මේ වලට දාලා තමයි වාහනේ හදලා දෙන්නේ. අඩුපාඩු තියෙනවා. අපි කලින් බ්ලොග් එකේ පෙන්නපු සමිතේ වාහනේ. අපි මේ සමිතයේ වාහනේ මේ සීරිනර පොඩි ගැජට් එකක් ගන්නවා මම ඉන්නේ. ये जगह है सो है दूंगा नहीं 뭐래요? 날씨 추워서 안 된다고 그래서 내가 자네 से මොකද්ද ඔයා කැමති මෙතනින් වාහනේ අරන් දෙනවා. ලස්සනයි. මේකත් ලස්සනයි. යන ගමන් හෝම් පස්සට ගිහලා වගේ එකක් අරන් දෙනවා. බැජ් එක. පෝච් මේකත් ඒක තමයි. සුපිරිනේ. ලස්සන වාහන තියෙනවා. මේ වාහනේ වෙන පාක් එකකට දැක්කද? මේ වාහනේ පාක් කරලා මේ දැක්ක චූට්ටෙන් පාක් කරලා. වැඩේ තමයි. අපි දැන් තුන්වෙනි වාහනේ බලන්න ආවනේ අවන්තයක් අපේ වගේ වාහනයක් වෙන පාටක්. මේ තියෙන මේ වාහනේ කලින් බලපු වාහන දෙක වෙන දෙයක් මේක වෙන එකක්. අපි අර දෙකම නම් මේක හොඳයි වගේ නේද? හොඳයි වගේ නේද? ඊළ බලමු අපි මේක. බොනට් එක ගන්න බලමු. බොනට් එක ගන්න බලමු. මේක අල්ලන්න. අර දෙකන වඩා හොඳයි වගේ නේද ටිකක්.
ඈ එන්න ගොඩක් කොරියානු කොල්ලෝ ගන්න වාහන ජෙන්සිස් කූප් එකක් දෙන්නන්න ස්පොයිලර් එකක් ගාලා දෙනවා ජෙන්සිස් කූප් මේකත් හොඳ වාහනයක් වැඩි තෙල් අඩුවෙන් තමයි වැඩ කරනවා ඇතුලේ ගොඩක් වාහන මෙතනක් තියෙනවා මේ යාඩ් එකේ. අපි මේ ආවේ 3 වෙනි යාඩ් එකට වාහන 3 යාඩ් 3ක තිබ්බේ. ගොඩාක් වාහන තියෙනවා. අපි දැන් ගිහිල්ලා 3 වෙනි වාහනේත් බලලා ආවා. ඒක අවන්ති MD එකක්. ඉතින් ඒක යාට සැටිස් වුණා අයියට. ඉතින් දැන් ආයෙ අපි ඔෆිස් එකට ආවා. ඊළඟට අපිට තියෙන්නේ ඩොකියුමන්ට් වල වැඩ ටික කරන්න. අපිට නෙවෙයි ඔෆිස් එක කරලා දෙනවා. අපි බලමු ඉතින් ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. වැඩි විස්තර අපි සමිතයගෙන් අහලා දැනගමු. අපි ඉතින් අපි දැකපු දේවල් තමයි කියන්නේ. අපිත් එක්ස්පීරියන්ස් එක අපිත් වාහනේ ගත්තේ මෙතනින් සමිතයක මාර්ගෙන්. ඒක තමයි අපි කියන්නේ. ඉතින් අපි ඉස්සරහට සමිතයකින් අහමු විස්තර මොනවද කියලා. මේ මුලින්දන් කියන්නේ වාහනේ අරන් ගියාට පස්සේ මොනවද අපිට ලබා ගන්න පුළුවන් සේවාවන් කියලා සමිතයකින් අහලා දැනගමු. මේ වැඩේ ඉවරනට පස්සේ නේද? K5 එකේ මේ දැන් මුළු සෝන් වලම මේ දාපු ගමන් K5 තියෙනවා. අද දවසට 852ක්. නේද? ඒක මේ සේල් එක ඇතුලේ. ඔව් K5 852ක් තියෙනවා. K5. ඔව්. ඉතින් normal නිතමුකෝ මේ K5 ඊට පස්සේ ඉන්න එක morning කියලා මේ ආබන්ති කියලා. ආබන්ති දාපු ගමන් කෙලින්ම මේ 836ක් තියෙන ආබන්ති MD එක. අද දවසේ ඇතුළත. ඉතින් ඕන එක්කෙනෙකුට ආවොත් ඉතින් වාහනේ කරන් ගියා. වාහන 836 එකක් තෝරගන්න බැරිද හොඳ වාහනයක්. ඕනම් ප්‍රයිස් රේන්ජ් එකක තියෙනවා නේද? ඕනම එකක් තියෙනවා ඕනම ගානකට. හරි. මල්ලිට මාස 24කට. ඔන්න ඉතින් අපි ෆස්ට් ෆ්ලෝර් එකට ආවා. ඔයාලට ලස්සන වාහන ටිකක් පෙන්නන්න. ඉතින් දැන් තමයි හොඳම හරිය නේද? කොහොමද? සුපිරි වண்டி තියනවානේ. දැන් කොහෙසද බලන්න. මේ වෙලාවදී හැමෝම දකින්නේවනේ. ඉස්සරහට යංගෝ සුපිරි ටිකක් පෙන්නන්න. මේ හැටි තමයි මම හිතන්නේ මිල මේ වැඩිම වාහන තියෙන්නේ නේද? ඔව් මේ ටිකේ නේද? ඔය තියෙන ලස්සන වාහන. මේ වාහනේ කොහමද? රතු පාට එක. අපි ඇතුළට ගිහලා බලමුද ගන්න පුළුවන්ද නේද? CCTV චක්ලොම් චුම්. බලන්න. දැන් මේ තියෙන්නේ මේක වන්න කොහොමද කියලා. කොරියාවේ ලස්සන නේද? මාර ලස්සනක් තියෙන. එක වගේම සෙට් එකක් මේ තියෙන්නේ. එකම වර්ගේ. ඔක්කොම Toyota. මේ ඔක්කොම Toyota.
අපි දැන් ඔයාලට ෆස්ට් ෆ්ලෝර් එකේ වාහන තිබිච්ච පෙන්නුවා ගොඩක් ඒවා. අර එහා පැත්තේ කොනේම එකක් තිබ්බා. ඒකට දොර ඒකට යන්න ඇතුළට එන්න බෑ. මේව නම් යන්න පුළුවන්. එහා කොනේකට යන්න බෑ දොර වහලා. අපි ඉතින් ආවේ. ඒක තමයි මේ සුපිරිම ස්පෝර්ට් මොඩල් වාහන ඔක්කොම තිබ්බේ. ඒකම පිස්සු වැදෙන වෙලාවට ඇතුළට යන්න බැරුවා. නැත්තම් පිස්සු වැදලා තමයි එන්න එක්කන් එන්න වෙන්නේ. අපි දැන් දෙන්නත් යනවා ඊළඟට සෙකන්ඩ් ෆ්ලෝර් එකට නේද? අපි සෙකන්ඩ් ෆ්ලෝර් එකට යනවා. ඒකේ තියෙන තවත් ලස්සන වාහන. ගිහලා බලමු මේ පැත්තට එන්න. මෙතනත් ගොඩක් ලස්සන වාහන තියෙනවා. හැබැයි අර පහළ තට්ටුවේ තමයි ගොඩක් ස්පෝර්ට් මොඩල් වාහන ගොඩක් තිබෙන්නේ. මෙතනත් තියෙනවා මේ. මාර ලස්සනයි. බලමු රටේ වාහන අපි. කොහොමද මේ වාහනේ? මේ Lexus එක කොහමද ස්පෝර්ට් මොඩල් එකට හදපු එක? වව්. වව්, ඒකේ ලස්සන ෂිට්. කොහොමද ඒ ලස්සන? අපේ වාහනේ ඩොකියුමන්ට් වැඩ කටයුතු ඔක්කොම ඉවර කරලා ඊළඟට ගරාජ් එකට අරන් ආවා. වාහනේ තියෙන අඩුපාඩු බලලා ඔයිල් චේන්ජ් කරලා ඒ ටික කරන්න. ඉතින් දැන් ඒ වැඩේ තමයි මෙතන වෙන්නේ. ඊට පස්සේ ඉතින් අර අයියට වාහනේ අරගෙන යන්න පුළුවන්. හරද නැතේ? කොච්චර හොදද? මම ඔයිල් මාරු කරලා දෙන්නම් ඔයාලට. खराब है ऑयल खराब चाहिए करो 이거 찍히지 않잖아. කූලන්ට් එකම දාලා දෙන්න ඔක්කොම කරලා දෙන්න. YouTube හුලං අඩුයි නේද? ඒ ඔක්කොම චෙක් කරලා දෙන්න. අනේ සචින් චෙක් කරා රෙස් YouTube. වාහනයක් ගත්තාම පස්සේ ඔක්කොම බලලා කරලා වාහනේ උඩ ගෑරේජ් එකට ගෙනල්ලා උඩ දාලා බලලා ඔක්කොම කරලා ඇතුළේ දිරුම් තියනවාද ඒවා මේවා බලලා තෙල් මාරු කරලා ඔක්කොම කරලා තමයි මේ දෙන්නේ. දැන් මේක නම් තෙල් මාරු කරන්න තිබ්බා. ඊට පස්සේ තෙල් දැන් මාරු කරන ඔක්කොම තෙල් මාරු කරලා ෆිල්ටර් මාරු කරලා ඔයිල් ෆිල්ටර් ඔක්කොම මාරු කරනවා. මේකලා චොංගොම්මයක් සම්පූර්ණ පරීක්ෂාවකට කරලා තමයි යවන්නේ වාහනේ. හැම දෙයක්ම මේ A to Z බලනවා. ඉතින් මොනවද අඩුපාඩු ඔක්කොම සර්විස් එක එහෙම තමයි දෙන්නේ අන්තිමටම. මේ මල්ලි ඇවිල්ලා ඉන්නේ අන්සෝන් ඉඳන්. තෙල් නම් ගොඩක්ම කළු වෙලා තිබිලා තියෙන තෙල් මාරු කරන්න මොන මට්ටම. දැන් තෙල් මාරු කරලා ඔක්කොම කරලා. සමිතයි දැන් ඔයාලට කෝල් එකක් දීලා කවුරු හරි කෙනෙක් වාහනයක් ගන්න සේල් එකට ආවම අපි කියමු දැන් එයාලා ට්‍රේන් එකේ හරි එහෙම නැත්නම් බස් එකේ හරි එහෙම ඉන්නේ කියලා. ඒතර එයාලා යොක්කේට එලවට කෝල් එකක් දුන්නොත් එහෙම කොහොමද ඉතින් පස්සේ වෙන්නේ? යොක් එකට ඇවි කෝල් එකක් දුන්නොත් මම සාමාන්‍යයෙන් එන්න කලින් ටයිම් එකක් දා ගන්නවා. ඊට පස්සේ යොක් එකට ආවම මම පුළුවන් වුණොත් ගිහිල්ලා ගෙන්නන් එනවා. බිසි වුණොත් යන්නේ නැහැ. ඉතින් එතකොට නැත්තම් කවුරු ඔෆිස් එක කෙනෙක් යවනවා. එහෙම නැත්තම් ටැක්සියක් ගහන් එන්න කියනවා. ආවම පස්සේ එයාට වාහන ගැන වාහන මොකක්ද ඕන එක කියලා බලලා වාහනයක් මුලින් වාහන සිලෙක්ට් කරගන්නවා. යන්න බලන්න යන කලින් සාමාන්‍යයෙන් ඔයාලට මේ ගොඩක් කියන්නේ ඔය කියන්නේ එනවා නම් සාමාන්‍යයෙන් පුළුවන් මොන වගේ දවස්වලද?
ඕනම දවසක එන්න කලින් කෝල් එකක් දෙන්න ඕනේ නැත්නම් ඉන්න පුළුවන් නැති වෙන්න පුළුවන් නේ. ඇවිල්ලා යන්න පුළුවන්. සෙනසුරාදා ඉරිද වගේ නම් කට්ටිය ටිකක් වැඩි නිසා මේ සිකුරාදා හරි බ්‍රහස්පතින්දා හරි කෝල් එකක් දීලා ටයිම් එකක් දාගන්න කියන්නේ එහෙම නෙමෙයි. ටයිම් එකක් ඉතින් මම දෙනවා මේ සාමාන්‍ය දවසකට උපරිම 4 දෙනෙක් වගේ තමයි ටිකක් මේව කරන්නේ. නැත්නම් අර දැන් අද දැක්කනේ එක වාහනයක් බලන්න උදේ 9 ඉඳන් 4 වෙනකන් 4 වෙනකන් එක වාහනයක් මේව කරගන්න ගියා. නැත්නම් අර ගොඩක් කට්ටිය ආවතින් ඒක ඔව් ඒතර මොකක්ද කරගන්න එනකට වාහනේ බලන්න වෙන්නේ නැහැ නේද? ඒක නිසා මේ හොඳ වාහනයක් තෝරගන්න ඕන ඉඳලා ඉතින් පොඩක් කාලේ පොඩක් එහෙට මෙහෙට කරගෙන එන්න ඕන. දැන් අද වාහන 3ක් බැලුවානේ. මුලින් 2ක් බලලා 3 වෙනි වාහනේ තමයි මල්ලින්න සෙට් උනේ. ඊට පස්සේ ආවට පස්සේ දැන් අපි හිතමුකෝ මොකක් හරි වාහනයක් එයා හිතේ තියන් එනවා කියලා. අපි දැන් අද අරයා මේ මොකද හිතන් ආපු වාහනේ කලින් පොර්තේ කෝප් එකක් හිතාගෙන ආවේ. ඊට පස්සේ පොර්තේ කෝප් එක හරියන්නේ නැහැ කියලා ඊට පස්සේ පොර්තේ දොරවල් 4 එකක් බැලුවා. ඊට පස්සේ ඒක හරියන්නේ නැහැ කියලා වෙලා ආවන්තේ MD එකක් තමයි අරන් ගියේ. අන්තිමට. ඊට පස්සේ දැන් අපි වාහනේ සිලෙක්ට් කරගෙන ඊට පස්සේ අපි යනෝනේ බලන්න. බලලා ඔක්කොම කරලා යාට සැටිස් නම් ඊට පස්සේ අපිට තියෙන්නේ ડોකියුමන්ට් හදන වැඩ ටික නේද? ඔව්. වාහනේ මුලින්ම එයාට වාහනේ ගැන හැඳින්වීමක් කරනවා. අපි සාමාන්‍ය වාහනේ කන්ඩිෂන් එක, වාහනේ ඇක්සිඩන්ට් එක, ඊට පස්සේ වාහනේ හැම දෙයක්ම A to Z මුලින් ඉඳන්ම කියලා දෙනවා. මෙහෙම වාහනයක්, මේක මෙහෙම වාහනයක්, මේක මෙච්චරක් පොහොම මරන් තියෙනවා, මේක මෙච්චරක් ඇක්සිඩන්ට් වෙන්න මේවා මාරු කරලා තියෙනවා, මේවා දාලා තියෙනවා, මේවා හදලා තියෙනවා. ඊට පස්සේ මොනවා හරි රිපෙයාර් තියෙනවා නම් දැනට මේකේ අර සොන් නම් මේ රිපෝට් එකේ තියෙන විදිහට පෙන්නලා තෙල් ලීක් වෙනවද මොනවද ඒ තියෙන දේ හැමදේම පැහැදිලි කරනවා. පැහැදිලි කළා ඉවරලා තමයි වාහනේ බලන්න යන්නේ. වාහනේ බලලා ඇවිල්ලා ඕකේ කරන් පස්සේ ડોකියුමන්ට් ඒවා මේවා ටික කරගෙන ලෝන් එකට යනවා නම් ලෝන් එකයි ඒවා මේවා කරගන්නයි සාමාන්‍යයෙන් පැයක් ඇතුළත ඒ ටික කරගන්න පුළුවන්. පුළුවන් නේ. ඔව්. එතකොට අපි හිතමු දැන් වාහනේ අපි හිතමු දැන් ඕබෙක් මානමක් වුණා කියලා. ඔව්. ඒතර ඕබෙක් මානම එයාට දැන් අතිම්ම දෙන්න ඕනද? එහෙම නැත්නම් ලෝන් එකක් දාන්න පුළුවන්ද භාගයක්? එහෙම නැත්නම් සම්පූර්ණයෙන් ලෝන් එක දාලා ගන්න පුළුවන්ද? සම්පූර්ණයෙන්ම දාන්න පුළුවන් වාහනක් තියෙනවා, සම්පූර්ණයෙන්ම දාන්න බැරි වාහනක් තියෙනවා. හේතුව සාමාන්‍යයෙන් වාහන මාකට් එක කිලෝමීටර් ගාන අඩුව දුවපෙවා ඊට පස්සේ ඇක්සිඩන්ට් නැතිවා වාහන මිල වැඩි. එතකොට පවතින මිලට වැඩිය වටිනාකමක් කොහොමද දෙන්නේ නැහනේ මේ කැපිටල් එකෙන්. මේකෙන් දෙන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් ගන්න අඩුයි. එහෙම නැතත් සාමාන්‍ය ප්‍රමාණයකට දුවපෙකට නම් සම්පූර්ණ 100% දාලා දෙන්න පුළුවන්. 100% දාලා යාගේ ඉන්ෂුරන්ස් එකට ඔක්කොටමත් එක්ක දාලා අරන් දෙනවා. එහෙම තමයි ගොඩක් කට්ටිය අරන් යන්නේ මෙතකන්. දැන් අද මල්ලිට සම්පූර්ණම ගන්න තිබ්බා. ඒ උනට එයා ගත්තේ නෑ. එයා භාගයක් දීලා භාගයක් දාලා ගියා. ඒක සාමාන්‍යයෙන් කොච්චර කාලයකට වගේ ලෝන් එක ගන්න පුළුවන්ද? කාල සීමාව අවුරුදු 2 ඉඳන් අවුරුදු 4 වෙනකන් ගන්න පුළුවන්. සාමාන්‍ය වාසි කොහොම ගත්තොත්ද එතකොට? අවුරුද්දකට කියන්නේ දෙකකට ගත්තොත් කාල සීමාව අඩු වෙන්න පොලි රේට් එක වැඩි. කාල සීමාව අඩු වෙන්න පොලි රේට් එක අඩුයි. කාල සීමාව වැඩි වෙන්න පොලි රේට් එක පොඩ වැඩි වෙනවනේ. ඒතර සාමාන්‍යයෙන් අඩු කාලයට වගේ ගන්න එක හොඳයි නේද? ඔව්. අපරම අටුම කාල සීමාව අවුරුදු 2 තමයි. වැඩිම වුණොත් අවුරුදු 4. පහට යන්න පුළුවන් වාහනක් තියෙනවා සාමාන්‍ය 2023 වගේ 2024 වගේ නම් පහට ගියාගේ. ඒ ඇරෙන්න පහට යන්න බෑ. ඊට පස්සේ මේ ඉන්ෂුරන්ස් එකත් ඔක්කොමත් හැමදේම දාලා දෙනවා. හැමදේම ඉන්ෂුරන්ස් එකද ඊට පස්සේ වොරන්ටි එකකුත් දෙනවා. සාමාන්‍ය වොරන්ටි කොච්චර කාලයක් වගේ තියෙනවද? වොරන්ටිය සෙල් එකෙන් දෙන වොරන්ටි ඒ කියන්නේ ඒක මේවකින් දෙන එක තියෙනවා මාසෙයි කිලෝමීටර් 2000කුයි එන්ජින් ගියර් පෙට්ටි. ඊට අමතරව ඒ වෙලාවේ දැන් ඔයාලා කියන ඕනම දෙයක් මොන මේ කඩුපාඩුයි කොහොම ඔක්කොම හදලා දෙනවා. දැන් මේ මල්ලි දැක්කනේ ඉස්සර නේවි අඩුපාඩුයි කිව්වා. ඊට පස්සේ ස්විච් එකක් කැඩලා කිව්වා. ඊට පස්සේ ආයෙ ඔක්කොම හදලා දෙන්නකෝ නේද? තව මොකක් හරි එකක් කිව්වා. මේ හුඩ් එක පොඩ්ඩක් සද්දයක් එන එකට උණුම් ගාලා මේ වෙන එක. සාමාන්‍යයෙන් අපි වාහනයක් ගන්න කලින් මොකක් හරි අයිඩියා එකක් තියෙනවා අපි මේ වාහනේ තමයි ගන්න කියලා. ඔව්. ඒතකොට එහෙම අයිඩියා කරන් එන එකද හොඳ නැත්නම් ඇවිල්ලා බලලම ගන්න එකද? මේ වාහනේම කියලා ටාගට් කරගෙන ආවම කොහොමත් ඒක වෙන්නේ නැහැ. හේතුව මොකද දන්නවද? දැන් වාහන අද මම වාට ඉස්සෙල්ලා පෙන්වුවා මතකද මේ K5 වාහන කීයද 800 ගණන් තිබ්බනේ 830ක් වගේ තිබ්බනේ 830ක්. ඔව් වාහන ඔය ඔක්කොම මම මෙයාට පෙන්නුවා මේ වාහනේ තියෙන ඊට පස්සේ අපි එතන ෆිල්ටර් කරන්නේ යාගේ බජට් එක යාගේ කලර් එක ඊට පස්සේ මේ අවුරුද්ද ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් අපි බජට් එක කියලා අපිට ඊට ගැලපෙන වාහනේ තෝරන්න පුළුවන් නේද? ඔව් වාහනයක් තෝරනවා. ඒ වාහන ඒකෙන් එන ටිකෙන් හොඳම වාහනේ තමයි අපි සිලෙක්ට් කරලා දෙන්නේ මෙයාට. මේ වාහනේ හොඳයි කියන දේ කියනවා. ඊට පස්සේ ආයෙ ඉතින් කැමති නම් මට මේ වාහනේ හොඳයි බලන්න යන් කියලා බලන්න යනවා. බලන්න ගිහිල්ලා ඉවරලා මේක හොඳයි කියලා හිතුනොත් වැඩේ කරනවා. හොඳ නැහැ කිව්වොත් තව වාහනයකට යනවා.
එහෙම තමයි. එතකොට සමහරක් විට දැන් එයා ටාගට් කරගෙන එන වාහනේ එයාලා දැන් මල්ලිලා එන අය දන්නේ නැහැනේ වාහනේ මේකේ කන්ඩිෂන් කොහමද මේකේ මොනවද වෙලා තියෙන්නේ මොනවද වෙන්නේ. ඉතින් අපි ආවන් පස්සේ පැහැදිලි කරලා දෙනවා මේක මේ විදිය වෙලා තියෙන්නේ මෙන්න මේ විදිය වෙලා තියෙන්නේ මේක ගත්තොත් මේ ගාන යනවා හදන්න කියන දේ පැහැදිලි කරලා දුන්නා. ඉතින් එයාලගේ හිත වෙනස් වෙලා වෙන වාහනත් ගන්නවා. ඉතින් හොඳ වාහන සමහරක් වෙලාවට මේ 300ට ගන්න හිතාගෙන ආපු වාහන සමහරක් වෙලාවට ඊට වැඩිය හොඳ වාහනයක් අරන් යනවා 4500 දීලා හොඳ වාහනයක් වෙන වාහනයක් K5 එකක් ගන්න ඇවිල්ලා සමහරක් විට මේ අවන්තේ AD එකක් හරි එහෙම හොඳ වාහනයක් හරහා යනවා. ඊළඟට ඒ වැදගත්ම කාරණයක් තමයි දැන් අපි වාහනයක් ගත්තට පස්සේ ඒකට අපි අනිවාර්යෙන් වෙන කෙනෙක්ගේ නමන්නේ තියෙන්නේ පොත. අපි තමන්ගේ නමට හරව ගන්න එක කොහොමද කරගන්නේ ඔයාලා කරලා දෙනවද? ඒ කියන්නේ ඒක ඊට පස්සේ කරාට පස්සේ කොච්චර කාලෙකින් අපිට ලැබෙනවද? ඒ විස්තර ගැන කොහොමද? සේල් එකකින් ගත්තම දැන් වාහනේ අද ගත්තම ඒ මල්ලිගේ මේ පොත රෙජිස්ටර් කරන්න වේගුණ සසිචුමින්ස් එක අනිවාර්යම ඕන. ඒක අපි එදාටම ගන්නවා අපි අරගන්න බැරි ඒවා දින සමහරක් වෙලාවට නම වැරදිලා හරි ෆෝන් නම්බර් එක මොනවා හරි වැරදිච්ච ගන්න බැරි ඒවා ආපු දවසටම එදාටම රෙජිස්ටර් කරනවා. ඊට පස්සේ පොත එදාට පහවදා අපි තැපැල් කරනවා. ආයෙත් දවස් දෙකක් තුනක් ඇතුළත් මේ වෙනවා. ඊට පස්සේ ඔක සොන්තෙක්තන්ගේ කියලා තියෙන තමන්ම අස්සම් කරලා ගන්න ඕනේ. ඒක දාපු ගමන් සමහරක් විට ඇඩ්‍රස් වැරදිච්ච කොටක් තියෙනවා. ඒ කියන්නේ මම අද උදේ කිව්වාට ඇඩ්‍රස් එක මේ මල්ලේ හිටපු වාහන ගන්න ඕන තිබ්බ එක නෙමෙයි දැන් ඉන්නේ. ඊට පස්සේ ආය රිටර්න් එනවා. ආය දැම්මම ආය රිටර්න් එනවා. දැන් දවස් 3ක් එක දිගටම රිටර්න් ආව පොතක් මම ඊයේ ඊට පස්සේ Facebook එකේ මල්ලිට පෝස්ට් එකක් දාලා තමයි නම දාලා මේ ඇඩ්‍රස් එක ඉල්ලගත්තේ. එහෙම තියෙනවා කොහොමද දවස් සති දෙකක් වගේ යනකොට කොහොමද පොත හම්බ වෙනවා. සතියේ දවස් 3 සති දෙක උඩරම සති දෙක යනකොට පොත හම්බ වෙනවා. මම දැන් පොත් මම ගෙනල්ලා තමයි මම සමහරක් වෙලාවට මම තමයි දාන්නේ පෝස්ට් කරන්නේ මම තමයි ඇඩ්‍රස් මේවා කරලා මම තමයි දාන්නේ. ඊට පස්සේ මම එයාලට දානවා ෆොටෝස් පොතයි ඊට පස්සේ ඩොකියුමන්ට් ඔක්කොම දානවා මේ ගෙවපු හොංගම සුජුන් ඒවා මේවා ඔක්කොම ටික දානවා එයාලට. ඊළඟට අපි අර කලින් ඔයාගේ වාහනේ රිවිව් කරන දවසෙත් කතා කරා අර සාමාන්‍ය වාහනේ ගත්තට පස්සේ අපි යන්නේ පොහොමයක් දා ගන්න ඕනේ. ඒතර ඒක අපි සාමාන්‍ය මම එදා අපි කතා කරා තර්ඩ් පාටි දාන එකද හොඳ ෆුල් ඉන්ෂුරන්ස් දාන එකද හොඳ ඔයාට කොච්චර ගණන් ගියාද විස්තර කතා කරා. ඒතර ඒක කොහොමද අපි මිදාගන්නේ එදාම අපි දාලා දෙනවද කොහොමද? ඒ වෙලෙම දාලා දෙනවා. වාහනේ කොහොමත් වාහනේ පොත රෙජිස්ටර් කරන්න පුළුවන් නැත් අපි වාහන මෙයාට එළියට දෙන්නේ පොහොමයක් දැම්මොත් විතරයි. දාන්න ඕනේ. ඒ තර්ඩ් පාටියක් හරි දාන්න ඕනේ. තර්ඩ් පාටියක් හරි පොහොම එක දාන්න ඕනේ. නැත්නම් පොත රෙජිස්ටර් කරන්නත් බෑ. වාහන අපි දෙන්නෙත් නැහැ. අවම සාමාන්‍යයෙන් දැන් අපි පොහොමයක් දාන්න අපි හිතමු යාගේ ඇත්තේ සල්ලි නැහැ වෙලාවයි කියලා. සාමාන්‍ය අවම මාස කීයකට වගේ? සතියට දාන්න පුළුවන්. සතියට දාන්න පුළුවන් නේද? සතියට දාන්න පුළුවන්. සතියෙම තර්ඩ් පාටියක් දැම්මම සාමාන්‍ය මානන් 3ක් වෙන්නේ නැහැ. මානන් 2ක් 3ක් එයි. ඉතින් එහාට යා අලුත් කරගන්න ඕන නම් මට කෝල් කරා මම පොහොම කරගන්න පුළුවන් නේද? ඔව් පොහොම දාලා දෙනවා. හරි. එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එක දෙනවා ක්‍රෙඩිට් කාඩ් එකෙම ගහලා දෙනවා. ඔක්කොම ෆෝම් එක දාලා දෙනවා පොහොම. එහෙනම් ඉතින් අද වීඩියෝ එක ඔච්චර තමයි අපි දැන් අපි කතා කරන් තියෙන්නේ. ඉතින් ගොඩක් ඔයාලට විස්තර අපි පෙන්නුවා. ඒ වගේම කතා කරා සමිතයත් එක්ක. මේ අපි හිතනවා ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට අලුතෙන් වාහනයක් ගන්න අයට ඒ කියන්නේ පාවිච්චි කරපු වාහනයක් හරි එහෙම ගන්න කෙනෙක්ට ලොකු අයිඩියාවක් යන්න නැති කියලා මේ වීඩියෝ එකෙන් අපිට ඒක තමයි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඉතින් අපි තව වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු සමිතයත් එක්ක මේ වීඩියෝ එක වගේම. එහෙනම් ඉතින් අද වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්නම් හැමෝටම ජය වේවා. එහෙනම් ජය වේවා වාහනයක් මොන හරි ගන්න තිබ්බොත් ඕනම වෙලාවක කෝල් එකක් දෙන්න. මම පල්ලෙහා නම්බරේ දාන්නම්. මීට කලින් අපි සමිතයගේ වීඩියෝ වාහනය කරපු රිවිව් එක කරපු වීඩියෝ එකෙත් සමිතයගේ නම්බරේ එහෙම අපි දාලා තියෙනවා පහලින්. අදත් මේකෙත් අපි දාන්නම් සැරින් සැරේ සමිතයේ නම්බරේ අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න. ඔයාලට වාහනයක් ගන්න ඕන නම් අනිත් එක තමයි වාහනයක් ගන්න ඕන නම් අපි දැන් වෙන දන්නේ නැති කෙනෙක්ගේ ළඟට යනවට වඩා තමන්ගේ භාෂාවෙන් කතා කරලා ඕන දෙයක් කරගන්න පුළුවන්. ඒ නිසා ලේසියෙන්ම වැඩේ කරගන්න අනිවාර්යෙන් සමිතයට කෝල් එකක් දෙන්න. වාහනයක් ගන්නම ඕනේ නැහැ. බලන්න ආසාව තියෙන වාහන බලලා එන්න කෝල් එකක් දීලා. ඕන වෙලාව. බලන්න හරි තමන්ට ගන්න හරි ඕන්ලාක කෝල් එකක් දීලා අනිවාර්යෙන් එන්න. සමිතය ඕන්ලාට ලෑස්තිලා ඉන්නවා වෙනුවෙන්. ඉතින් හරියම පහසුවෙන් වැඩේ කරගන්න පුළුවන්. මොකද තමන්ගේ කෙනෙක් නිසා තමන්ගේ භාෂාවෙන් කතා කරලා වැඩේ කරගන්න පුළුවන් නිසා කිසිම අපහසුතාවයක් වෙන්න ඕනේ නැහැ. එහෙනම් ඉතින් වීඩියෝ එකකින් අදින් අදට නවත්තන්න. හැම දිනාටම ජය වේවා. ජය වේවා.